හරි පුතාලා හරි වැරදි බලා ගන්න. පළවෙනි එකේ 4 පොදුයි නේද? 2x ධන 3y. 2x ධන 3y. 4 පොදුයි මහා පොදු සාධක. ඊළඟ එකේ 9 පොදුයි. a ධන 2y. a ධන 2y. a ධන 2y. ඊළඟ එකේ 3 පොදුයි. m ධන 2. ඊළඟ එකේ 10 පොදුයි. 2a ඍණ 3b. 2a ඍණ 3b. ඊළඟ එකේ 4 පොදුයි. p ඍණ 5q. p ඍණ 5q. ඊළඟ එකේ 4 පොදුයි. 3 ඍණ k. හරිද ඒ ටික? ඊළඟ එකේ 3 පොදුයි. a ධන 5b ඍණ 4. a ධන 5b ඍණ 4 පොදු සාධකයේ 3. ඊළඟ එකේ 4 පොදුයි. 3a ඍණ 2b ධන 1. 3a ඍණ 2b ධන 1. ඊළඟ එකේ 3 පොදුයි. 3 ඍණ b ඍණ 2c. ඊළඟ එකේ ඍණ 4 පොදුයි. ගත්ත එළියට. එතකොට ධන 3x ඍණ y. ඍණ 4ෙන් බෙද බෙද ඇතුළට දාන්න. ඒ ඍණ 4 පොදුයි. එතකොට 2a ධන b. ඊළඟ එකේ ඍණ 3 පොදුයි. 2 ඍණ 3 2 ඍණ m. ඍණ 3ෙන් බෙදනකොට අර ධන 3m ඍණ එනවා. a පොදුයි. p ධන c. p පොදුයි. p ඍණ q. ඊළඟ එකේ a පොදුයි. b ධන c ඍණ d. ඊළඟ එකේ 3x පොදුයි. 1 ධන 2y. ඊළඟ එකේ 3b පොදුයි. 2a ඍණ 3c. 2a ඍණ 3c. ඊළඟ එකේ 4යි p පොදුයි. එතකොට a ධන b ඍණ 1. ඊළඟ එකේ x පොදුයි. x වර්ග ධන 2. m පොදුයි. 3 ඍණ 2යි nm. 3 ඍණ 2යි m. ඊළඟ එකේ 6 පොදුයි s පොදුයි. 1 ඍණ 2යි sp. 1 ඍණ 2යි sp. මොන මිශ්‍ර පුනරීක්ෂණ අභ්‍යාසය අපි 8 වසරේදී ওই ටික කරා. හරිද මේ? හරි. පරීක්ෂණ හරි. ඊට පස්සේ දුන්නේ 6 එක අභ්‍යාසනේ. 6 එක අභ්‍යාසයේ උත්තරේ බලන්න x ධන y a ධන 3. x ධන y a ධන 3. ඊළඟ එකේ x ඍණ 8 a ඍණ a ධන 3. හරිද? ඊළඟ එකේ
P ඍණ Q P ඍණ Q M ඍණ N M ඍණ N P ඍණ Q M ඍණ N ඊළඟ එකේ K ධන L A ඍණ B මම හතරකට උත්තර දැම්ම ඊළඟ එකේ x ධන 4 x ඍණ 3 x ධන 4 x ඍණ 3 ඊළඟ එකේ y ඍණ 7 y ඍණ 2 ඊළඟ එකේ a ඍණ 8 a ධන 2 a ඍණ 8 a ධන 2 ඊළඟ එකේ b ධන 5 b ඍණ 2 ඊළඟ එකේ 1 ධන x 5 ඍණ y 5 ඍණ y 1 ධන x 5 ඍණ y අන්තිම එකේ x ඍණ 1 a ඍණ 1 බැරි ගානක් තියෙනවා නම් කියන්න ටක් ගාලා හදන්න බැරි ගානක් තියෙනවා නම් කියන්න පුතේ හදන්න ටක් ගාලා තීක්ෂණ බැරි ගානක් තියෙනවද නෑ. මිහේල නෑ රයිට් හරිද එහෙනම් මකන්නද බලාගත්තද හරි වැරදි රයිට් ඊට පස්සේ බලන්න පුතේ මොනවද තියෙන්නේ කියලා සාධක ඩයිනසර් පොඩ්ඩක් බලන්න ඕනේ ඒක වර්ග දෙකක අන්තර රයිට් හරි පොත වැහුවානේ හරි ලියන්න පුතේ මාතෘකාව වර්ග දෙකක අන්තරය කියලා වර්ග දෙකක අන්තරය හරිද වර්ග දෙකක අන්තරය හරි අපි වර්ග දෙකක අන්තරය කියන්නේ පුතේ වර්ග පද දෙකක අන්තරය ඔන්න a වර්ගයේ ඍණ b වර්ගය ඔන්න a වර්ගයේ ඍණ b වර්ගය ඕක අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම එක සාධකයක් a ධන b කියලා ලියන්න පුළුවන් අනිත් සාධකේ a ඍණ b කියලා ලියන්න පුළුවන් වර්ග පද දෙකක අන්තරය a වර්ගයේ ඍණ a b වර්ගය ඔයාලට ඕක මෙහෙම තිබුණොත් ලියන්න පුළුවන්ද බෑ එහෙම තිබුණොත් ලියන්න බෑ මේ a ඍණ b ගේ වර්ගය a ඍණ b ගේ වර්ගය අපිට ලියන්න පුළුවන් a වර්ග ඍණ b වර්ග කියලා බෑ එහෙම ලියන්න බෑ මේ දර්ශකයේ අයිති නෑ මේ දෙක පැහැදිලි නේද රයිට් ඔතේ ඒක වැරදි කතාවක් අර වීජීය ප්‍රකාශන වල අපි ඒක ඉගෙන ගත්ත a ධන b ගේ වර්ගය හදාගන්නේ කොහොමද කියලා මේක වර්ග දෙකක අන්තරය දැන් උදාහරණයක් අපිට මෙන්න මේ x වර්ග ඍණ 5 වර්ග ඔන්න ඕක අපිට ලියන්න පුළුවන් එතකොට එක පදයක් x අනිත් පදේ 5 x ධන 5 x ඍණ 5 රයිට් තේරුණාද තව එකක් ලියමු අපි y වර්ගය ඍණ 100 නැත්නම් 10 වර්ගය කියලා දාගමු
ඔන්න අපිට ලියන්න පුළුවන් එක පදයක් y අනිත් පදේ 10. y ධන 10 y ඍණ 10. හරි. එතකොට අපි ඔකට සූත්‍රයක් හදා ගන්නවා පුතේ මෙන්න මෙහෙම. වර්ග දෙකක අන්තරය සමානයි. වර්ග දෙකක අන්තරය සමානයි පද දෙකේ එකතුව. පද දෙකේ එකතුව ගුණ කිරීම වරහන් දෙක ඇතුළේ තියෙන ගුණ කිරීම පද දෙකේ අන්තරය. පද දෙකේ අන්තරය කියන්නේ වෙනසනේ. right මේ පද දෙකේ අන්තරේ ඉස්සරහට ඇවිල්ලා දැන් අපිට ඔය මේක මෙහෙම ලියන්නත් පුළුවන්. ඉතින් x ඍණ 5 ඉස්සෙල්ලා ලියලා x ධන 5 පස්සේ ලියන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හරිද? දෙක මාරු වුණාට ගැටලුවක් නැහැ. හැබැයි මේ පද දෙක මාරු වෙන්න බෑ. ඉස්සෙල්ලා ඉන්නේ x නේ. 5 ධන x 5 ඍණ x කියලා ලියන්න බෑ. හේතුව x ඉස්සෙල්ලා ඉන්නේ. a ඉස්සෙල්ලා ඉන්නෝ නම් a ඉස්සෙල්ලා ලියන්න. y ඉස්සෙල්ලා ඉන්නෝ නම් y ඉස්සෙල්ලා ලියන්න. right ඔය ටික ලියාගන්න පුතේ. අග්ගා. දැන් ගණන් ටිකක් හදමු ඈ. වර්ග දෙකක අන්තරය හරිද? හරිද පුතා? හරිද? හරි. හරි. ඔන්න දැන් පළවෙනි ගාන බලන්න මම මෙහෙම ලියනවා. p වර්ගය ඍණ 1. නෝකට වර්ග දෙකක අන්තරය දාන්න පුළුවන් ළමයි. හේතුව එකේ ඕනෑම බලයක් එකයිනේ. මට p වර්ගය 1 ලියන්නත් පුළුවන් වර්ග පදයක් විදියට. දැන් වර්ග පද දෙකක් ඉන්නවා. එක පදයක් p අනිත් පදේ 1. අන්න p ධන 1 p ඍණ 1. right? p ධන 1 p ඍණ 1. තේරුණා නේද? එක තිබුණොත් එකේ වර්ගය එකයිනේ. තව එකක් බලන්න. 25 ඍණ a වර්ගය. ඔන්න 25 ලියන්න පුළුවන් අපිට වර්ග පදයක් විදියට නේද? 25 කියන්නේ කාගේ වර්ගයද පුතේ? 5 වර්ගය නේද? ඔන්න අපිට ලියන්න පුළුවන් 5 ධන a 5 ඍණ a. 5 ඍණ a. right? ඕකට කියන්නේ වර්ග දෙකක අන්තරය කියලා. තව ගානක් අපි බලමු. x වර්ගය ඍණ 147. අන්න x වර්ගය ඍණ 144 144 අපිට ලියන්න පුළුවන් වර්ග පදයක් විදිහට 12 වර්ග. අන්න දැන් එක පදයක් x අනිත් පදේ 12. x ධන 12 වැඩි කිරීම x ඍණ 12. ඔච්චරයි. හරි ලියන්න. තේරුණා නේද?
හරිද පුතාලා? හරි. දැන් ඊළඟ එක බලන්න මෙන්න මෙහෙම. හතරවෙනි ගාන. මේ x වර්ගය ඍණ 9යි y වර්ගය. ඔන්න y වර්ගයට ඉස්සෙල්ලා සංකුලකයක් තියෙනවා. එයත් වර්ගපදයක් විදිහට ලියන්න පුළුවන් නම් විතරයි එයාට වර්ග දෙකක අන්තරයක් දාන්න පුළුවන්. මේ 9ත් ලියන්න පුළුවන් 3 වර්ගයක. එතකොට අපිට ඕක මෙන්න මෙහෙම ගුණිතයක බලයක් විදිහට ලියනවා. 3 වර්ග y වර්ග කියන්නේ 3y ගේ වර්ග. ඔන්න ඔහොම ලියා ගන්න. ඊට පස්සේ ඔකට වර්ග දෙකක අන්තරය දාන්න පුළුවන්. x දාන 3y අනිත් එක්කෙනා කවුද? x ඍණ 3y. පැහැදිලිද? right. සංගුණකේ ඉන්නවනම් සංගුණකත් වර්ගපද විදිහට ලියන්න ඕන තමයි. සංගුණකත් වර්ගපද විදිහට ලියන්න ඕනේ. හරි. තව එකක් දෙන්නම් බලන්න දැන් ඔයාලට පුළුවන්ද කියලා තනිය. 4යි a වර්ගය ඍණ 25යි b වර්ගය. සංගුණක තියෙනවා නම් ඒවත් ලියන්න පුතේ වර්ගපද විදිහට. 4 කියන්නේ 2 වර්ගයනේ. එහෙම වර්ගපදයක් විදිහට ලියන්න බැරි නම් වර්ග දෙකක අන්තරය දාන්න බෑ. 25 කියන්නේ 5 වර්ග b වර්ග. ඔන්න දැන් 2යි ධන 5යි b. ඕනම් ඔයාලට අර පදේ විදිහට ලියා ගන්න පුළුවන් නේ. 2යි a ගේ වර්ගය ගුණිතයක බලයක් විදිහට 5යි b ගේ වර්ගය. දැන් 2යි a ධන 5යි b 2යි a ඍණ 5යි b 2යි a ධන 5යි b 2යි a ඍණ 5යි b. හරිද පුතා? හරිද? හරි නේද පුතේ? තේරුණා නේද මේ කතාව? right. කොහොම තමයි වර්ග දෙකක අන්තරය දාන්නේ. පැහැදිලි නේද? හරි. අපි තව එකක් බලමු. ආය භාග ගණන් තිබුණොත් මෙන්න මෙහෙම. එහෙම තිබුණත් කිසි ගැටලුවක් නැහැ. හැම එක්කෙනෙකුටම වර්ගපදයක් තියෙනවා. දැන් එකේ වර්ගය 1යිනේ පුතේ. ඒකට ගැටලුවක් නැහැ. 4 කියන්නේ 2 වර්ග x වර්ග. මෙතන 1 කියන්නේ 1 වර්ගය 1යි 9 කියන්නේ 3 වර්ගය y වර්ග. දැන් ඕක අපිට හදන්න පුළුවන් භාගයයි x ගේ වර්ගය. අනිත් පදේ හදන්න පුළුවන් 3න් 1යි y ගේ වර්ගය. නේද? 3න් 1යි y ගේ වර්ග. දැන් ඕකට අපිට දාන්න පුළුවන් වර්ග දෙකක අන්තරය. භාගයයි x දාන 3න් 1යි y භාගයයි x ඍණ 3න් 1යි y. නේ?
පැහැදිලිද ඒක? හරි. පැහැදිලි නේද පුතේ? හරි. දැන් තේරුණාද වර්ග දෙකාන්තරය? හරි. දැන් මේ ගාන බලන්න. මෙන්න මේ ගාන 2x වර්ගය ඍණ 50. ඔන්න බලන්න ඔය ගානට වර්ග දෙකාන්තරය දාන්න පුළුවන්ද කියලා. x වර්ගයක් තියෙනවා x ඉස්සරහින් දෙක ඉන්නවා දෙක වර්ග පදයක් විදිහට ලියන්නත් බෑ 50 වර්ග පදයක් ලියන්නත් බෑ 50 වර්ග පදයක් විදිහට ලියන්නත් බෑනේ. එහෙනම් ඔයාලා මොකද කරන්නේ? ඕකේ පොදු සාධකයක් එළියට ගන්න. කවුද තීක්ෂණ පොදු? කවුද පොදු සාධකේ? 2x වර්ග ඍණ 50 කවුද පොදු සාධකේ? දෙක පොදුයි. ගත්ත දෙක එළියට. 2x වර්ගය දෙකෙන් බෙදුවාම x වර්ගය. 50 දෙකෙන් බෙදුවාම 25. දැන් බලන්න වරහන ඇතුළේ x වර්ගය 25 කියන්නේ 5 වර්ගය. දැන් වරහන ඇතුළට වර්ග දෙකක අන්තරය දාන්න. දෙක ලිව්වා x ධන 5 x ඍණ 5. තේරුණා නේද? right. එහෙම පොදු සාධකයක් නැත්තම් ඒ වගේ වැඩක් කරන්නේ නැහැ. තුන දින 48යි p වර්ගය. ඔන්න හදන්න බලන්න. තුන වර්ග පදයක් විදිහට ලියන්නත් බෑ. 48 වර්ග පදයක් විදිහට ලියන්නත් බෑ. එහෙනම් ගන්න වෙනවා පොදු සාධකයක් එළිය. ගන්න බලන්න පොදු සාධකයක් එළියට. කවුද පොදු සාධකයක්? තුන ගත්ත තුන එළියට 3ට 3 එකයි ඍණ 48 තුනෙන් බෙදන්න 16 p වර්ගය. right. දැන් වරහන ඇතුළේ බලන්න පුතේ k වර්ගය එකයිනේ 16 කියන්නේ 4 වර්ගය. p වර්ග අන්න අපිට පුළුවන් 1 ධන 4යි p අනිත් එක න 1 ඍණ 4යි p 1 ධන 4යි p 1 ඍණ 4යි p අර එළියට ගත්ත තුනක් ඉන්න ඕන. හරි. තුන්වෙනි ගාන හදන්න පුතේ. 48 තුනෙන් බෙදුවම 16. x ගානේ ඍණ x. කවුද එළියට ගන්න? x ගන්න එළියට. x ගානේ x කෙන් බෙදන්නේ x වර්ගය x කෙන් බෙදන්නේ 1යි. අන්න වරහන ඇතුළට වර්ග දෙකක අන්තරය දාන්න පුළුවන්. එක තිබුණොත් එකේ වර්ගයනේ. x වාරයක් x ධන 1 x ඍණ 1. එකපාර පෙවුනේ තව එක ගානක් හදුනේ. හරිද පුතාලා? තව එකක් හදමු ඈ. හරිද? හරි. තව එක ගානක් දෙන්න හදන්න බලන්න. ගාන
උන 8යි p ඝනය ඍණ 75 sorry 75 නෙවෙයි 50යි p 8යි p ඝනය ඍණ 50යි p වර්ග දෙකක අන්තරය දාන්න කලින් පොදු සාධකයක් එළියට ගන්න අරගෙන ඊට පස්සේ බලන්න වරහන් ඇතුළට වර්ග දෙකක අන්තරයක් දාන්න පුළුවන්. කවුද පොදු සාධකේ? දෙකයි p දෙක පොදුයි p ඝනයටයි p ටයි p පොදුයි 8 දෙකෙන් බෙදුවා 4යි p ඝනය p ගෙන් බෙදුවා p වර්ගය 50 දෙකෙන් බෙදුවා 25යි p ට p කපලා යනවා. අන්න දැන් වරහන ඇතුළ දෙකේ වර්ග p වර්ග 25 කියන්නේ පහේ වර්ග. දැන් දාන්න පුළුවන් වර්ග දෙකක අතරේනේ. 2යි p ධන 5 2යි p ඍණ 5 2යි p ධන 5 2යි p ඍණ 5 හරිනේ ඇද්ද වර්ග දෙකක අතරේ හරිද ළම බලමු පොඩ්ඩක් අභ්‍යාස මම පොත පෝස්ට් කරා කියන තාමනේ හරිනේ හරි තව ගානක් තියෙනවා හදන්න පහේ වර්ගය ඍණ 3 වර්ගය සාධක දැනුම භාවිතයෙන් විසඳන්න කිව්වොත් වර්ග දෙකක අන්තරය දාන්න ඕන නම් මොකද දාන්න ඕන වර්ග දෙකක අන්තරය දාන්න පහේ වර්ගය කියන්නේ 5 ධන 3 5 ඍණ 3 5යි 3යි 8යිනේ 5න් 3ක් 2යි උත්තරේ 10 right right හතරේ හදන්න පුතේ පහමාරේ වර්ගය ඍණ හතරමාරේ වර්ගය දාන වර්ග දෙකක අන්තරේ පහමාර ධන හතරමාර පහමාර ඍණ හතරමාර පහමාරයි හතරමාරයි කීයද පහමාරයි හතරමාරයි කීයද පහමාරට හතරමාරක් දැම්මම කීයද පුතේ 5යි 4යි 9යි භාගයයි භාගයයි 1යි 10යි වැඩි කිරීම මේ මැද තියෙන වැඩි කිරීම පහමාරෙන් හතරමාරක් ගියාම 1යි
උත්තරේ 10. දැක්කනේ ගණන්. ලේසි. හරිද? වර්ග දෙකාන්තර. හරිද? ඇතිනේ? ඔන්න ඔයාලට අභ්‍යාස තියෙනවා මෙන්න 6 3 අභ්‍යාසෙ. ඊට පස්සේ මිශ්‍ර අභ්‍යාසෙත් හදන්න මම කියා දීපුවා තියෙනවා. තව 6 ඉතරයිනේ. හරි. දැන් ලියන පුතේ මාතෘකාව මේ වර්ගජ ප්‍රකාශන වල සාධක. වර්ගජ ප්‍රකාශන සාධක වලට වෙන් කිරීම. වර්ගජ ප්‍රකාශන සාධක වලට වෙන් කිරීම ඈ. ධන ඍණ එහෙම හොඳට ඕනේ චක්කරිත් ඕනේ ඈ. හොඳට අහගන්න දැන්. මේ බලන්න ළමයි අපි VGA ප්‍රකාශන වලට ප්‍රසාරණය කරා නේද මෙන්න මේ වගේ එක්කෙනෙක්. x ධන 3 x ධන 2 කියලා එක්කෙනෙක්. වර්ගජ ප්‍රකාශන සාධක වලට වෙන් කිරීම. දැන් ඔයාලට මතකයි අපි මෙන්න මේ වගේ එක්කෙනෙක් ප්‍රසාරණය කරා. මෙන්න මේ x වලින් වැඩි කරා x වර්ගය. x ධන 3ෙන් වැඩි කරා ඒකට ධන 3යි. ධන 2 x වලින් වැඩි කරා ධන 2යි. ධන 2 ධන 3ෙන් වැඩි කරා ධන 6යි. ඊට පස්සේ එක જાතිය දෙන්නෙක් ඉන්නවා ධන 3යි x ධන 5යි x ධන 3යි x ධන 2යි x ධන 5යි x ධන 6යි. මෙන්න ඒකට අපි කියනවා වර්ගජ ප්‍රකාශනයක් කියලා. වර්ගජ ප්‍රකාශනය. හේතුව මෙතන වර්ග පදයක් තියෙනවා සංගුණක පදයක් තියෙනවා ධන්න පදයක් තියෙනවා. පද තුනයි ත්‍රිපද ප්‍රකාශන කියලා කියනවා. මෙයා x වර්ගයේ වර්ග පදයක්, මෙයා සංගුණක පදයක් 5x. මෙතන 6 එයා ධන්න පදයක්. පද තුනක් තියෙන ඔකට අපි ත්‍රිපද ප්‍රකාශන කියලා කියනවා. දැන් අපි VGA ප්‍රකාශන වලදී කරේ මොකද්ද? සාධක දෙක දුන්නම් වර්ගජ ප්‍රකාශනය ගත්තා. සාධක දෙක දුන්නම් වර්ගජ ප්‍රකාශනය ගත්තා. දැන් මොකද කරන්න යන්නේ? වර්ගජ ප්‍රකාශනයේ දෙන සාධක දෙකට කඩන. දැන් මෙන්න මෙයා දෙනවා x වර්ග ධන 5යි x ධන 6 දෙනවා. මේ උඩ එක්කෙනා ගන්නවා. කලින් මොකද කරේ? උඩ එක්කෙනා දුන්න මෙයාව ගත්ත ප්‍රසාර. දැන් මෙයාගේ සාධක කඩනවා කියලා මෙන්න මේ උත්තරේ ගන්න. ඔක තමයි වර්ගජ ප්‍රකාශන සාධක වලට වෙන් කරනවා කියලා කියන්නේ ළමයි. ඒසි වැඩක් ඈ. හරි නේද? හරි. ලොකු දෙයක් නෑ ඕකේ. ඔන්න මම එක ගානක් දෙනවා. බලන්න x වර්ග ධන 5යි x ධන 6. ඔන්න ඔහොම එක්කෙනෙක් මම දෙනවා. ඕකේ සාධක කඩලේ හොඳට අහගන්න ළමයි. අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ? මෙන්න මේ x වර්ගයේ ධන 6න් වැඩි කරගන්න. x වර්ගයේ ධන 6න් වැඩි කරගන්න. පැත්තකින් ඈ. ලකුණත් එක්ක ධන 6යි x වර්ග. හොඳට අහගන්න. ඉස්සරහා ඉන්න x වර්ග පදේ මේ පිටිපස්සේ ඉන්න ධන 6න් වැඩි කරගන්න. ධන්න පදයෙන් වැඩි කරගන්න. වැඩි කරගෙන මෙන්න මේක සාධක දෙකක ගුණිතයක් විදිහට ලියනවා මම මේ 6. 6 ලියන්න පුළුවන් සාධක දෙකක ගුණිත කියන්න බලන්න ඔයාලා. 6 වරක් එකනේ. ඒ කියන්නේ 6යි x x වලින් වැඩි කරන්න පුළුවන්. තව 3යි x දෙකෙන් වැඩි කරන්න පුළුවන්. 3 වරක් 2. 6යි x x වලින් වැඩි කරාම 6යි x වර්ගය හදා ගන්න පුළුවන්. 3යි x 2යි x වලින් වැඩි කරාමත් 6යි x වර්ගය හදා ගන්න පුළුවන්. හැබැයි ඔය සාධක දෙක, මොම කඩා ගන්න සාධක දෙක එකතු කරලා මෙන්න මේ මැද 5x ගන්නවා. මොන 5x ධන 5x ගන්නවා. හරිද? බලන්න දැන් 6x උයි x උයි එකතු කරලා 5x ගන්න පුළුවන්ද? බෑනේ. 6x x එකතු කරාම 7x වෙනවනේ. හැබැයි 3x 2x එකතු කරොත් 5x වෙනවනේ. ඒ වගේ මේ දෙන්න ගුණ කරාම 6x වර්ගය එනවා. දැන් 3x 2x එකතු කරාම 5x වෙනවා. 3x 2x වලින් වැඩි කරාම 6x වර්ගය එනවා. එහෙමනම් දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේ 5x වෙනුවට ඔය පද දෙක දාලා ලියනවා. x වර්ගය අරව ධන 3යි
ධන 2යි x ධන 6යි. ඔන්නෝම හදා ගන්න. අර ධන 5 වෙනකොට මෙන්න මේ කඩාගත්තු දෙන්න හදනවා. මෙයක් ධන මෙයක් ධන. ඒ දෙන්න දාගන්න. හරිනේ ධන 3යි x ධන 2යි x ධන 5යි x. ඒ 5යි x වෙනකොට අපි ඒ දෙන්න දාගන්නවා. හරිනේ ඒක දාන්න පුළුවන්. මේ දෙන්නගේ එකතුව 5යි x සමානයි. දැන් මොකද කරන්නේ? අර අපි කලින් ගිය සතියේ ඉගෙන ගත්ත වැඩේ ජෝඩු සෙට් කරලා පොදු සාධක එළියට ගන්න. මේ ජෝඩුවට පොදු සාධකය x. x වර්ගය x කෙන් බෙදුවන් x. 3යි x කෙන් බෙදුවන් 3යි. ඊළඟ ජෝඩුවට පොදු සාධකයේ ධන 2. ගත්ත එළියට. 2යි x දෙකෙන් බෙදුවන් x. ධන 6 ධන 2කින් බෙදුවන් ධන 3. ඔන්න x ධන 3 x ධන 2. මේ ටික ඔයාලා දන්නවා දැන් කලින් කරලානේ. දැන් බලන්න ඕන මේ දෙක ප්‍රසාරණය කරලා මෙයා උඩ එක්කිනා එන්නේ නැද්ද කියලා. x වලින් වැඩි කරාම x වර්ග. x ධන 2කින් වැඩි කරාම ධන 2යි. ධන 3 x කින් වැඩි කරාම ධන 3යි. ඒ දෙක එකතු කරාම ධන 5යි. ධන 3 ධන 2කින් වැඩි කරාම ධන 6යි. තේරුණා නේද? හරි. ඔය පළවෙනි ගානනේ පුතේ ඔය ටික ඔක්කොම ලියාගන්න. තව ගණන් දෙකක් තුනක් හදමු ටක් ගන්න. තීක්ෂණ තේරුණාද? ඔව් සර්. ඉහෙල තේරුණා. ගණන් කීපයක් හදමු පුතේ. එතකොට ඕකේ ධන ඍණ මාරු වෙලා එනවා. එතකොට චක්‍ර වලින් හදා ගන්න ඕනේ. මේ ටික පැත්තකින් ලියා ගන්න. හදමු දාන්න. එකතු කරාම මැද පදේ එන්න ඕන. ಗುಣ කරාම අර 6x වර්ගය එන්න ඕනේ. හරිද? තීක්ෂණ හරි. දෙවෙනි ගාන y වර්ග ධන 10යි y 10යි y ධන 21. බලන්න පුරුදු මේක මම මොකද කරන්නේ මේ y වර්ගය y 21කින් වැඩි කරනවා. කීයද? ධන 21යි y වර්ගයනේ. ධන 21යි y වර්ග. දැන් ඕක කඩනවා දෙකට. 21 ඉතින් මොනවද ගන්න පුළුවන් ළමයි? 21 ගන්න පුළුවන් මොනවද? 21යි. 21 වරක් එක ගත්තොත් 10 හදන්න බෑ. 3යි 7යි. අන්න 7යි 3යි ගන්න පුළුවන් නේ. දෙන්නම ධන කරා. බලන්න 4ක් 3. y දා ගන්න ඕනේ යත් එක්ක. දැන් 4ක් 3 21යි y වලින් වැඩි කරාම y වර්ගය. උඩ එක්කෙනා එනවා. ඒ වගේම 7යි y 3යි y එකතු කරාම අතන මැද 10යි yත් එනවා. මේ ධන 10යි yත් එනවනේ. එහෙනම් එයා වෙනුවට අපි ඔන්න ඔය ටික දාන්න. චක්‍රෝණ ධන ඍණ. දැන් ජෝඩු සෙට් කරා. මේ ජෝඩුවට පොදු සාධකයේ y ධන 7. ඊළඟ සෙට් එකට පොදු සාධකයේ ධන 3. ඒකත් බෙද ඇතුළට දාන්න. ලේසිද නැද්ද? වැඩේ ලේසිනේ.
මිහිල ඔය පාඩම ඉස්කෝලේ කරාද? ඔව් සර්. ආ. දැන් කීවෙනි පාඩමද කරන්නේ? තුන්වෙනි පාඩම. තනින් තන කරන්නේ. එහෙම. වර්ගය ධන 12 ධන 11. ඔන්න x වර්ග ධන 12x ධන 11. x වර්ගය ධන 12x ධන 11. ඒක කොහොමද ගන්නෙ? ඔන්න 11 x වර්ගයෙන් වැඩි කරා. ධන 11 x වර්ගය ලකුණත් එක්ක බලන්න. 11 ඉතින් දන්නේ අපි 11 වරක් එකනේ නේද? 11x x දෙකම ධන කරගත්තොත් 11x x එකතු කරාම මැද 12x එනවද නැද්ද? එනවනේ. හදන්න ඒකේ සාද. දැන් අර ධන 12x වෙනකොට ධන 11x ධන x දාගන්න. හැබැයි මේ දෙන්න එකතු කරාම මේ උඩ එක්කෙනා එන්න ඕනේ නැත්තම් බෑ. නැත්තම් එයා වෙනුවට අපිට ඕන ඒවා ගෙනත් දාන්න බෑනේ නේද? එතන ධන එක එළියට ගන්න. x ධන 11 x ධන 1. හරිද ඒක? right. ඊළඟ ගානත් එහෙම කඩන්න. ඒ 30 p වර්ගයෙන් වැඩි කරා. හැබැයි ඒකේ පොඩි වෙනසක් තියෙනවා. අර 30 ඉස්සරහට ඒක 30 ධන 11යි p ධන p වර්ගය. ඔහොම තියෙදි කරන්න කිසි ගැටලුවක්. 30 p වර්ගයෙන් වැඩි කරන්න. ධන 30යි p වර්ගයනේ. 30 කඩන්නේ කොහේද ළම? එක්වරක් 30න් 11 හදන්න බෑ. දෙවරක් 15න් 11 හදන්න බෑ. 10 වරක් 3න් 11 හදන්න බෑ. 5 වරක් 6න් නම් පුළුවන් නේ. 5යි p 6යි p. දෙකම ධන කරන්න. ධන 5යි p ධන 6යි p ධන 11යි p එනවනේ. පොදු සාධක එළියට ගන්න. 5 ගන්න එළියට 30ට 5 වරක් 6යි. එතන p ගන්න එළියට 6 ධන p. අන්න 6 ධන p 5 ධන p. දැන් කලින් වල ඉංග්‍රීසි අකුරු ඉස්සෙල්ලා ආවනේ. මේකේ ඉලක්කම ඉස්සෙල්ලා ඇවිල්ලා. කොහොම තිබුණත් මේ පූර්ණ සංඛ්‍යාව වර්ග සංඛ්‍යාවෙන් වැඩි කරගන්න පුතේ. ඕක එහාට මෙහාට දාලා දෙයි ඔයාලා මේ වර්ගජ සමී ප්‍රකාශනයක් විදිහට හදා ගන්න. සර් 5 ධන p 6 ධන p ගන්න පුළුවන්ද? මොකද පුතේ? 5 ධන p වරහන් ඒ දෙන මාරු වුණාට කමක් නැහැ. ඔයා කියන්නේ 5 ධන p ඉස්සෙල්ලා ඇවිල්ලා 6 ධන p පස්සේ ආවම. ඔව් සර්. එහෙම ගැටලුවක් නැහැ. ඒ දෙන්න මාරු වුණාට කමක් නැහැ. දැන් මෙතන 1 x ධන 11 x ධන 1 x ධන 1 ඉස්සෙල්ලා ආවට ගැටලුවක්. ඒ කියන්නේ ඔයාලා අර 6 ඉස්සරහා ලිව්වහමනේ එහෙම වෙන්නේ. දැන් මම ලිව්වේ 5යි p ධන 6යි p. ඔයාලා 6යි p ධන 5යි p ලිව්වහම තමයි එහෙම වෙන්නේ. එහෙම දෙක මාරු වුණාට ගැටලුවක් නැහැ. දැන් 6ට p එකතු කරත් එකයි p ට 6 එකතු කරත් එකයි නේද? දැන් 6 ධන p 5 ධන p කියන එක සාධක කඩලා කාට හරි ආවොත් p ධන 6 p ධන 5 කියලා ඒක වැරදිද? ඒක වැරදිද? වැරදි නෑ ළමයි. p ධන 6ත් එකයි 6 ධන p ත් එකයි. 6ට p එකතු කරත් එකයි p ට 6 එකතු කරත් එකයි. හැබැයි අඩු කිරීම එහෙම ආවොත් පොඩ්ඩක් එහෙම බෑ.
හරිද මේ ටික හරිනේ? හරි. දැන් ඔන්න අපි බලමු පස්වෙනි ගාන. x වර්ගයේ ඍණ 13x ධන 42. ධන 42. දැන් ඒකෙත් අපි මොකද කරන්නේ? අර x වර්ගය 42 වැඩි කරනවා. ධන 42යි x වර්ගය. දැන් 42 දෙකට කඩන්න. එක්වරක් 42කින් ඍණ 13 හදන්න බෑ. අන්න දැන් හදා ගන්න ඕන ඍණ 13ක්. දෙවරක් 21කින් 13 හදන්න බෑ. 6න් බෙදෙන 6 වරක් 7. 6 වරක් 7 පුළුවන්. 6ix 7ix. ඔන්න බා 6 වරක් 7 42යි. x වලින් වැඩි කරා x වර්ග. හැබැයි මෙතන ඉන්නේ ඍණ 13ක්. මෙතන ධන 6ix ධන 6ix එකතු කරොත් ඉන්නේ ධන 13යි. ඉතින් තමයි මේ දෙන්නම ඍණ කරනවා. මේ දෙන්නම ඍණ කරොත් බලන්න. ඍණ 6ix ඍණ 7ix කීයද? එකතු කරාම ඍණ 13ix එනවා. ඒ දෙන්න ගුණ කරාම ධන 42යි x වර්ගය එනවද? yes. ඍණයි ඍණයි ධන 6 වරක් 7 42යි x වලින් හරි කරා x වර්ග. අන්න මෙතන ඍණ තිබුණා. හින්දා මම මේ දෙන්නම ඍණ කරා. එහෙමම කියන්න බෑ ඉතින් ඈ. ඒක ගාන දිහා බලලා කරගන්න. අන්න දැන් මේ ඍණ 6ix ඍණ 7ix දානවා මම මේ ඍණ 13ix වෙනවා. හරිනේ. ඍණ 6ix ඍණ 7ix එකතු කරාම ඍණ 13ix එනවා. ඕම් ඍණ ආවහම උණු වැඩේ නේ. පොඩ්ඩක් කල්පනා කරලා ඍණ දා ගන්න වෙනවා ඈ. ඔන්න දැන් ජෝඩු එළියට ගන්න. මෙතනත් පොදු සාධක එළියට ගන්න ඍණ 6. ඍණයි ධනයි ඍණ මේ. ධන 42 ඍණ 6ෙන් බෙදනකොට ඍණ වෙනවා. මෙතන ආපු එකම මෙතනට එන්නත් ඕන. x ඍණ 7 x ඍණ 6 x ඍණ 7 x ඍණ 6. කඩන බලපු ඊළඟ ගාන 6යි m වර්ග දින 15යි m ධන 50. ලේසි එකක් දුන්නටක් ගාලා කඩන්න. m වර්ග දින 15යි m ධන 50. කඩන්න බලන්න.
හැදුවද පුතා? ඔන්න m වර්ගය 50න් වැඩි කරන්න. ඒකට ධන 50යි m වර්ගයක් එන්නේ. 50 කඩන්න පුළුවන් ඉතින් අපිට දෙවරක් 25. 15 හදන්න බෑ මොන જાතියකම. පස්වරක් 10 පුළුවන් නේ. 5යි m 10යි. දෙකම ඍණ කරන්න. එතකොට තමයි ඍණ 15ක් එන්නේ. හැබැයි ඒ දෙන වැඩි කරාම මෙයා එන්නත් ඕන. හරිනේ ඍණයි ධන පස්වරක් 10යි 50යි m වර්ග. දැන් වැඩේ සෙට් වෙන්න ඕන ඈ. m ගන්න එළියට. මෙතන පොදු සාධකයේ ඍණ 10යි. ඍණ 10යි ඍණ 10න් බෙදුවම m ධන 50 ඍණ 10න් බෙදුවාම ඍණ 5යි. අන්න m ඍණ 5 m ඍණ 10යි. m ඍණ 5 m ඍණ 10යි. හරිනේ? හරි. ඕක ඉතින් මෙහෙම තිබුණත් ඔයාලා කිසි ප්‍රශ්නයක් කරගන්න එපා ඈ. වෙනස් කරන්න යන්න එපා වරදී. ඔහොම තියෙද්දි කඩන්න. මෙයා මෙයාගෙන් වැඩි කරන්න. එහෙම තිබුණා කිසි ගැටලුවක්. හරි නේද? right. ඊළඟ ගාන අංක හරියට දන්නේ නැහැ හැබැයි. y වර්ග ඍණ 2y ඍණ ධන ඍණනේ. ඔන්න y වර්ග ඍණ 2y ඍණ 35. ඔන්න මේක හදද්දි පුතා මෙයා මෙයාගේ වැඩි කරනවා. ඍණ 35යි y වර්ගය. ඍණ 35යි y වර්ගය. දැන් 35 කඩන්න පුළුවන් ඉතින් අපිට මොනවද? ඉතින් 35 කඩන්න පුළුවන් එක් වරක් 35 එහෙම නැත්නම් පස් වරක් 7නේ. එක් වරක් 35න් 2y හදන්න බෑ. පස් වරක් 7ෙන් නම් පුළුවන්. 5y 2y. ඍණ 2ක් ඕනනම් මෙන්න ලොකු කෙනා ඍණ කරා පොඩි කෙනා ධන කරා. එතන ඉන්නේ ඍණ 2නේ. එතකොට ලොකු එක්කෙනා ඍණ කරන්න පොඩි එක්කෙනා ධන කරන්න. දැන් මේ දෙන්න එකතු කරලා බලන්න. ධන 5යි ඍණ 2යි කීයද? ධන 5යි ඍණ 2යි ඍණ 7යි ඍණ 2යි එනවා. ධන 5යි ඍණ 7යි ඍණ 2යිනේ. ඒ වගේ මේ දෙන වැඩි කරලා බලන්න. 5 වරක් 7 35යි ධනයි ඍණයි ඍණ. ධනයි ඍණයි ඍණ. කතන්දරේ හරි නේද එහෙනම්? y වර්ග ඍණ 7යි ධන 5යි ඔයාලට ඕන නම් ධන 5යි ඉස්සෙල්ලා ලියන්න පුළුවන්. මේ දෙන්නට පොදු සාධකයේ y ගත්ත එළියට ඍණ 7. මේ දෙන්නට පොදු සාධකයේ ධන 5. ධන 5 ගන්න එළියට අපි ඒව කරානේ දැන් ගොඩක් 5යි 5න් බෙදුවා y. ඍණ 35 ධන 5න් බෙදුවා ඍණ 7. ඔන්න y ඍණ 7 y ධන 5. දැන් ඕක හරිද කියලා බලන්නත් පුළුවන් මෙහෙ. මේ දෙන්න පොඩ්ඩක් ප්‍රසාරණය කරලා බලන්න උඩ එක්කෙනා එනවද කියලා. හරි ලේසියි. y වලින් වැඩි කරා y වර්ගය. y ධන 5න් වැඩි කරා ධන 5යි ඍණ 7 y වලින් වැඩි කරා ඍණ 7යි ඍණ 7 ධන 5න් වැඩි කරා ඍණ 35. එනවනේ මේ දෙන්න එකතු කරාම ඍණ 2යි නේද? එනව නේද? ඒ කියන්නේ වැඩේ හරිනේ. right. හරිද කියලා බලන්නත් පුළුවන් සාධකයේ කැඩුවට පස්සේ ආපහු වරහන් ඉවත් කරලා බලන්න. එකම වැඩේ කරන්නේ මේ ගණන් වල. ලොකු දෙයක් නැහැ. VGA ප්‍රකාශන වල කරපු වැඩේම තමයි මේ සාධක වලත් කරන්නේ. ඉස්සෙල්ලා වරහන් ඉවත් කරා දැන් වරහන හදා ගන්න. හරි නේද පුතේ? 8 වෙනි ගාන. a වර්ගය ඍණ 4යි ඍණ 32. මොන කඩන්න බලන්න තනේ.
හරිද කැඩුවද? ඒ වර්ගය ඍණ 32කින් වැඩි කරගන්න. එතකොට ඍණ 32යි ඒ වර්ගයනේ. ඒක දෙකට කඩන්න. 32 දෙවරක් 16න් 4 හදන්න බෑ. 4 වරක් කටෙන් නම් පුළුවන් නේ. 4යි ඒ 8යි. අන්න ඍණ 4 ඉන්නේ. එහෙනම් පොඩි එකා ධන කරලා ලොකු එකා ඍණ කරන්න. එතන දැන් ඍණ නම් ඕනේ අඩු වගයක්. මේක ඍණ කරලා මේක ධන කරන්න. අල්ල ගන්න ඕනේ සිස්ටම් එක. දැන් බලන්න ධන 4යි ඒ ඍණ 8යි ඒ ඍණ 4යි ඒ න ධන ඍණ බැරි නම් බෑ වැඩේ කරන්න. මේ දෙන්න ගුණ කරාම උඩ එක්කෙනා එන්නත් ඕනේ. හරි ආවා. ඒ ගන්න එළිය. ඒ ධන 4. එතන ඍණ 8 ගන්න එළිය. ඍණ 8යි ඒ ඍණ 8ෙන් බෙදුවම ඒ ඍණ 32 ඍණ 8ෙන් බෙදුවම ධන 4. ඒ ධන 4 ඒ ඍණ 8. ඒ ධන 4 ඒ ඍණ පනස් හය ඍණවයි ඍණවයි වර්ගය. 56 ඍණවයි ඍණවයි වර්ගය. හදන්න බලන්න. මෙයා වැඩි කරන්න මෙයාගෙන්. ඍණ 6යි ඍණ 56යි y වර්ගය. ඍණ 56යි y වර්ගය. ඔක දෙකට කඩන්න. ඍණ 56යි y වර්ගය. 8 වරක් 7ද? 8 වරක් 7 නේ පුතේ. 8යි y 7යි y. ඍණ y ගන්න නම් ලොකු එක්කෙනා ඍණ කරා. ලොකු එක්කෙනා 8 ඍණ කරා 7 ධන කරා. 8 ඍණ කරා 7 ධන කරා. ඔය තියෙන විදිහටම ගාන හදන්න මොකුත් කරන්න යන්න එපා. දැන් ජෝඩු එළියට ගන්න. 8 පොදුයි. 56 8 8 පොදුයි 56ට 8 වරක් 7යි. මෙතන y පොදුයි ධන y. 4 ඍණ y. 4 ඍණ y 8 ධන y. 4 ඍණ y 8 ධන y. right. දැන් හදන්න පුළුවන් 10 වෙනි ගාන. x වර්ග ධන 3යි x ඍණ 54 ඊළඟ ගාන. x වර්ග ධන 3යි x ඍණ 54. හරිද පුතා? බලන්න ඒකත් කඩන්න. x වර්ගය ඍණ 54න් වැඩි කරන්න. x වර්ගය ඍණ 54. ඍණ 54යි x වර්ග. දැන් චක්‍ර පාවිච්චි කරලා ඕක ගන්න.
මොනවද ගන්න? මැද 3 ඉන්නනේ. දෙවරක් 27 නම් බෑ. කවුද පුතේ ගන්නෙ? 6 වරක් 9 පුළුවන් නේ. 6 වරක් 9 54. වෙනස 3යි. 6ix 9ix. ධන 3ක් ගන්න නම් ලොකු කෙනා ධන කරා. අන්න ධන 3ක් ගන්න නම් ලොකු කෙනා ධන කරලා පොඩි එක්කෙනා ඍණ කරා. එතකොට ධන 9යි ඍණ 6යි ධන 3 එනවද නැද්ද? එනවනේ. මේ ජෝඩුවට x පොදුයිලා. x ඍණ 6 ඊළඟ ජෝඩුවට 9 පොදුයි. x ඍණ 6. දැන් x ඍණ 6 දෙන්නටම ආවා. x ඍණ 6 x ධන 9. x ඍණ 6 x ධන 9. හරි නේද ළමයි? දැන් ඔය ඕන විදිහක දුන්නොත් කඩන්න පුළුවන් නේ. බලමු ඉස්කෝලේ පොතේ මොනවද තියෙන්නේ කියලා. පොඩ්ඩක් 10ට බර කරලා පොඩ්ඩක් හදමු ඈ. මෙන්න මෙහෙම තිබුණොත් ළමයි x වර්ග ඍණ 2යි xy ඍණ 8යි y වර්ග. කොහොම තිබුණත් කිසි ගැටලුවක් නැහැ. දැන් x උයි y දෙන්නෙක් ඉන්නවා. ඔයාලා මෙයාගෙන් වැඩි කරගන්න. කීයද? ඍණ 8යි x වර්ග y වර්ග. ඍණ 8යි x වර්ග y වර්ග. හරි. දැන් ඕක කඩන්න දෙකට. ඉතින් 8 කඩන්න පුළුවන් 4 වරක් දෙකනේ. 8 වරක් එක ගත්තට දෙක ගන්න බෑ. මැද දෙකනේ ඉන්නේ මේ. මේ මැද දෙක ඉන්නේ. ඒකින්ද මේක 4යි 4 වරක් දෙක කියලා කඩන්න. හැබැයි දෙන්නටම xy දාන්න. xy y දෙන්නම දාන්න. දෙකම දාන්න. කලින් අපි එක අඥාතයයිනේ. දැන් දෙකම දාන්න. ඍණ දෙකක් ගන්න නම් ලොකු එක ඍණ කරලා පොඩි එක ධන කරා. 4 ඍණ කරලා දෙක ධන කරා. දැන් x වර්ග ඍණ 4යි xy ධන 2යි xy ඍණ 8යි y වර්ග. දැන් ජෝඩු සෙට් කරා. මේ ජෝඩුවට පොදු සාධක x x වර්ගයේ x කෙන් බෙදුවා x ඍණ 4යි xy x කෙන් බෙදුවා 4යි y. මේ දෙන්නට පොදු සාධකේ දෙක පොදුයි ධන දෙක මෙතන ධන හින්දා ධන දෙක පොදුයි තව y පොදුයි 2යි y එළියට 2යි xy 2යි y වලින් බෙදුවම x ඍණයි ධනයි ඍණ 8 දෙකෙන් බෙදුවම 4යි y වර්ගය y ගෙන් බෙදුවම y මෙතන ආපු එකම මෙතෙන්ටත් එන්න ඕනේ නැත්නම් වැරදි x ඍණ 4යි y x ධන 2යි y හරිද? තව එකක් හදමුද එහෙම? හරිද පුතාලා? තව එකක් හදන්න බලන්න. p වර්ග ඍණ 5යි q pq 5යි pq අපි ධන දාමු. p වර්ග ධන 5යි
PQ ඍණ 24යි Q වර්ගය. හදන්න බලන්න. P වර්ග ධන 5යි PQ ඍණ 24යි Q වර්ගය. ගාන ලියාගත්ත නේද ඔයාලා? ඍණ 24යි P වර්ග Q වර්ග. දෙකට කඩන්න. 24 තියෙන දෙවරක් 12 බෑ 5 හදන්න. තුන් වරක් කට නම් පුළුවන්. 3යි PQ 8යි PQ. ධන පහක් ඕන හින්දා ලොකු එක්කෙනා ධන කරලා පොඩි එක්කෙනා ඍණ කරනවා. මේ දෙන වැඩි කරාම උඩ එක්කෙනා ගන්න පුළුවන්. P පොදුයි පළවෙනි ජෝඩුවට P පොදුයි P ඍණ 3යි Q ඊළඟ එක්කෙනාගේ ධන 8 පොදුයි 8යි 24ටයි 8 පොදුයි P Q පොදුයි නේ. දැන් 8යි PQ 8යි Q ගෙන් බෙදුවම P ධනයි ඍණයි ඍණ 27ට 8 වරක් 3යි. P ඍණ 3යි Q P ධන 8යි. හරි. ඔන්න ඔය පොඩ්ඩක් 10ට බරයි විභාගයට ආවොත් හදන්න. හරිද ලවන්? අන්තිමට තව එකක් හදමු. තව එකක් හදමු. y වර්ග ඍණ y ඍණ 20. හදන්න බල y වර්ග ඍණ y ඍණ 20. කඩන්න. කඩලා ඉවරලා හරි කියන්න. ඉහෙල මට තව පාඩම් දෙකයිනේ තියෙන්නේ.
මිහිල මම සංඛ්‍යා රටා කරා, දීමේ සංඛ්‍යා කරා, භාග කරා, ප්‍රතිශත කරා, වීජීය ප්‍රකාශන කරා. වීජීය ප්‍රකාශන වල සාධක දැන් ඉවරයි. ද්‍රව සරල රේඛා සමාන්තර රේඛා ආශ්‍රිත කොන කරානේ මම. ඔව් සර්. අර එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාලා. ඒකට ප්‍රත්‍යක්ෂයි ද්‍රව මිනිමුයි තියෙන්නේ. හරි. ප්‍රත්‍යක්ෂ පාඩම ටිකක් වැදගත් පාඩමක්. අපි එතකොට සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ වල හෝම්වර්ක් බැලුවද නෑනේ? නෑ සර්. ඔයාලා ඒක කරන්න මම හෝම්වර්ක් එක සාකච්ඡා කරන්න ඈ. හරි. අපිට නෙක්ස්ට් වීක් අපිට ප්‍රත්‍යක්ෂ හරි ප්‍රත්‍යක්ෂ කරමු ඈ. ඔයාලා ඉස්කෝලේ මේ වාර විභාගේ ඔක්කොම පාඩම් ටික ඔක්කොගෙම එනවද නෑ? දන්නේ නැහැ සර් එහෙම කිව්වේ නැහැ. ආ. බලන්න. රයිට්. මේක කැඩුව නේද පුතේ? මේ y වර්ගය ඍණ 20න් වැඩි කරා ඍණ 20යි 28 නේද විභාගේ තියෙන්නේ? විස්ස කඩන්න කීයද පුතේ? හතරවරක් පහද පස්වරක් දෙවරක් 10ද බෑනේ. මේ y ඉස්සරහා එක ඉන්නේ එක හදා ගන්නවා. මේ y ඉස්සරහා කවුද ඉන්නේ? ඍණ y කියන්නේ ඒකේ සංගුණක එකනේ. නියන්න නැති වුණා. හතරවරක් පහ තමයිනේ. 4y 5y. එතකොට ඍණ එකක් ගන්න නම් ලොකු එකා ඍණ කරලා පොඩි එකා දාන්න. y වර්ග ධන 4y ඍණ 5y. හරිනේ? ධන 4y ඍණ 5y ඍණ y එනව නේද? ධන ඍණ එහෙම වෙයි නම් ඉතින් sorry.com තමයි ඈ. මුල පාඩම් හොඳට පුළුවන් වෙන්න. ඍණ 5 පොදුයි. y ඍණයි ධන 20ට පස්වරක් 4. y ධන 4 y ඍණ 5. y ධන 4 y ඍණ 5. හරිද ඒ ටික තේරුණාද? හරිද මිහෙල? පාඩම අපි ඉවරයි. තා පොඩි එකක් කියා දෙන්න තියෙන මේක 10 වසරේදී ඔයාලා ඉගෙන ගන්නේ. මහ ලොකු දෙයක් නෑ. මෙන්න මේව ඉස්සරහා සංගුණකයක් තිබුණොත්. හරිද? කොහොමද දන්නවද? මෙහෙම අපි හිතමු මේ 3x වර්ග ධන 14x ධන 15. මොනවම තිබුණොත් ඒත් කිසිම ගැටලුවක් නැහැ. පොදු සාධකයක් එළියට ගන්න පුළුවන් නම් ගන්න බලන්න. එහෙම බෑනේ. දැන් මේක ගන්න බෑ 3x වර්ග ධන 14x ධන 15. පොදු සාධකයක් එළියට ගන්න බෑ. අයෙන් බැරි වෙලාවට ඔයාලා කරුණාකරලා මෙයාගෙන් වැඩි කරගන්න. කිසිම ගැටලුවක් නැහැ. කලින් විදියම තමයි ඈ. ධන 45යි x වර්ග. දැන් මොකද කරන්නේ මම? 45 කඩනවා දෙකට එකතු කරලා මැද 17 මෙතනක් ධන මෙතනක් ධනනේ. එකතුව 14ක් වෙන්න බලනවා. 45 කියන්නේ කීයද පුතේ? 14ක් හදාගන්න. 3 වරක් 15 වෙන්නම් බෑ 14ක්. කාගෙන්ද පුළුවන්? 1 වරක් 45න් බෑ, 3 වරක් 15න් බෑ, 5 වරක් 9න් නම් පුළුවන් නේ. 5 වරක් 9 5x 9x දෙකම ධන කරොත් ධන 5x ධන 9x ධන 14x එනවනේ නේ. 3x වර්ගය ධන 5x ධන 9x ධන 15. අන්න ජෝඩු සෙට් කරා. උතර ගන්න වෙන්නේ x එළිය. 3x ධන 5. මෙතන එළියට ගන්න වෙන්නේ ධන 3. 3x ධන 5. 3x ධන 5 x ධන 3. අමාරු වැඩක්ද මිහෙල? නෑ ගිය ලබන අවුරුද්ද ඉගෙන ගන්න ලබන අවුරුද්දේ වර්ගජ සමීකරණ තියෙන ඕන ඕක තමයි කරන්නේ. ඉස්සරහට සංගුණක තියෙන. ඉතින් ඒව වැඩ කරනවා. තව එකක් හදමුද?
හරිද පුතාලා? හරි ඊළඟ එක ඔයාලා තනියම හදන 6x වර්ග ධන x ඍණ 15. 6x වර්ග ධන x ඍණ 15. ඔන්න ඉස්සරහා සංගුණකයක් තියෙනවා බය නැතුව වැඩි කරලා තීක්ෂණ දුන්න වැඩේ. නේ. 6x වර්ග ධන x ඍණ 15. හරිද පුතා? 6x වර්ගය 15න් වැඩි කරන්න. 15 සරක් 6 කීයද පුතේ? ඍණ 90යි x වර්ගයනේ 15 සරක් 6 90යි 90 කඩන්න දෙකට. මේ x ඉස්සරහා එක ඉන්නේ. එක ගන්න පුළුවන් විදිහට කවුද පුතේ? 10x 9. 10x 9x 10x 9x ධන එකක් ගන්න ඕනේ. එහෙනම් ලොකු එක්කෙනා ධන කරලා පොඩි එක්කෙනා ඍණ කරලා. චක්කර බැරි නම් ඔය වැඩේ කරන්න බෑ ඉතින් ඈ. දැන් ධන x වෙනුවට ඔය දෙන්න දාන්න. එකද සංගුණක හිටියත් කිසි ගැටලුවක් නැහැ. දැන් ජෝඩු සෙට් කරන්න පොදු සාධක එළියට. 6x වර්ග ධන 10x කවුද පොදු සාධක? මහා පොදු සාධකයේ 2x. 6x වර්ගයේ 2x වලින් මිදුවන් 3x. 5x 2x වලින් මිදුවන් 5යි. මේ දෙන්නට මහා පොදු සාධකයේ ඍණ 3. ඍණ 9x ඍණ 3ෙන් බෙදන්න 3ix. ඍණයි ධන 15ට 3 අර 5යි. 3ix ධන 5 2x ඍණ 3. 3ix ධන 5 2x ඍණ 3. හරි නේද පුතාලා ඇද්ද? ඊළඟ සාධක ඇදුවා. තව ඕනේද? මොන 10 වසරත් එක්කම ගියා දුන්නේ. තව ඕනේද කඩන්න? ඇද්ද? තීක්ෂණ ඇද්ද? ඇති. ඕන පැටර්න් එකකින් කැඩුවා ඈ. පොඩ්ඩක් එහා මෙහා කරලා දීලා තිබුණා. දැන් ළමයි මෙන්න මෙහෙම එකක් දෙනවා. x වර්ග ඍණ 15 ධන 2x ඔහොම දීලා තිබුණොත් ඉතින් ඕක පොඩ්ඩක් හදාගන්න x වර්ග ධන 2x උතෙන්ට දාලා ඍණ 15 පස්සට දාලා නේද? එහෙම අර වර්ගජ ප්‍රකාශනයක් විදිහට හදාගන්න x වර්ගය වර්ග පදේ සංගුණක පදේ දන්න පදේ. එහෙම නැත්නම් දන්න පදේ සංගුණක පදේ වර්ග පදේ. කැමති විදියක් ඈ. මෙහෙම තියෙද්දි බෑනේ මේක. මේ වගේ හදාගන්න.
හදාගෙන සාධක හදා. right. ඊළඟ මාතෘකාව ලියන්න පුතේ සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. මොකද පුතේ සාධක දැනුම් භාවිතයෙන් අගය සොයන්න යන්නේ. බලන්න මේ පළවෙනි ගාන 123 වැඩි කිරීම 14 අඩු කිරීම 14 වැඩි කිරීම 23. දැන් ඔයාලට ඕක සාධක දැනුම් භාවිතයෙන් අගය සොයන්න කිව්වම 123 14න් වැඩි කරලා 14 23න් වැඩි කරලා ඒ දෙන්න අඩු කරාට ලකුණු දෙන්නේ නැහැ. හරිද? සාධක දැනුම් භාවිතයෙන් සුළු කරන්න කියන්නේ. මට කියන්න මෙන්න එක සෙට් එකක්. මෙන්න එක සෙට් එකක්. එහෙමනේ අපි කලින් අර සාධක ඇදුවේ නේද? මේ එක සෙට් එකක් මේ එක සෙට් එකක්. දැන් මෙන්න මේ සෙට් දෙකට පොදු සාධකේ කවුද? මේ ඉන්නේ එක සෙට් එකක්. මේ ඉන්නේ එක සෙට් එකක්. මේ ඉන්නේ තව සෙට් එකක්. මේ දෙන්නට පොදු සාධකේ කවුද? හොඳට බලන්න පේනවා. 103 වැඩි කිරීම 14 14 වැඩි කිරීම 23. කවුද මහා පොදු සාධකේ? 14. 14 තමයි මහා පොදු සාධකය. ගන්නවා 14 එළියට. දැන් 123 වැඩි කිරීම 14 14න් බෙදනකොට මේ දෙන්න කපලා ගිහිල්ලා 123 ඉතුරු වෙනවා. මෙතන ඍණ. ඊට පස්සේ මේ සෙට් එක 14න් බෙදනවා 14ට 14 කපලා ගියාම මෙතන 23 ඉතුරු වෙනවා. දැන් 14 වැඩි කිරීම 123න් 23ක් ගියාම කීයද ළමයි? 100. 14 100න් වැඩි කරාම 1400. ඇද්ද? දැන් තේරුණාද මිහෙල ඒක විසඳන විදිය? ඔව්. කරේ නැද්ද ඉස්කෝලේ? නෑ සර්. ඔච්චර හරියක් නම් කරන්නේ නැතුව ඇති පොතේ තියෙන ටික විතරයිනේ නේද? ඔයාලා කරන්නේ නැහැ. හැබැයි ඉතින් විභාග වලට දෙනවා හිතලා හදන්න කියලා. විභාග කියන්නේ මොනවද? 140ක් ඉගෙන ගත්තපුවා 160ක් තමන් හිතලා කරන්න. අර 60න් තමයි අපි උන් අනාථ වෙන්නේ. නේද? හිතලා හදන්නේ නේ. පොතේ නැතු. එතකොට ඉතින් අනේ අපිට මේව ඉගෙනුවේ නෑනේ කියලා ගුරුවරුන්ට බැන බැන එනවා. අපි ඔයාලා ඉගෙන ගන්න එකම ඉන්නේ නැහැ හොඳේ. හරි ඊළඟ එකේ බලන්න 22 බෙදීම 7 වැඩි කිරීම 23 22 බෙදීම 7 වැඩි කිරීම 9 කවුද පොදු සාධකේ 22 බෙදීම 7 පොදුයි හරිය වරහණ 22 බෙදීම 7 22 බෙදීම 7ට කපලා ගියා 23 ඉතුරු වෙනවා මේකත් 22 බෙදීම 7 කපලා ගියා 9 ඉතුරු වෙනවා 22 බෙදීම 7 වැඩි කිරීම 23න් 9ක් ගියාම 14 ඔන්න 7යි 14යි කපන්න පුළුවන් 7ට 1යි 17ට 2යි 22 වලත් 2 කීයද 44 උත්තරේ 44 පැහැදිලිද ඔව් සර්. හරි ඇති නේද පුතේ ඔය මං කිව්වේ සාධක පාවිච්චි කරලා ඔය එක ගානක් දැන් හෝම්වර්ක් එකට හදන්න ඔයාලා තව පාඩම් දෙකයි තියෙන පුතේ මම කොහොම හරි ඉවර කරලා දෙන්න සරල රේඛා හෝම්වර්ක් ටික කරන්න මම පාඩම කරලා ඇත්තේ ප්‍රත්‍යක්ෂ විශ්ව අභ්‍යාස වල ගණන් අනිවාර්යයෙන්ම හදන්න. උනා 6 2 අභ්‍යාස කරන්න ඕනේ. 6 2 අභ්‍යාස කරන්න. ඊට පස්සේ 6 3 අභ්‍යාස කරන්න. මිශ්‍ර අභ්‍යාසය අනිවාර්යයෙන්ම කරන්න.
නිශ්ශබ්දයස අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක නොකර ඉන්න එපා. ඔය ගණන් වල දාන්නේ ඕවයි. සමහරක් වෙලාවට වාර විභාගයේ ඔය තියෙන ගානම තියෙනවා. හරිද? අනිවාර්යයෙන් නිශ්ශබ්දයස කරන්න. හරි නේද? ඇද්දේ නම් අදට. අවුරුදුනේ තාම ඉතින් නේද? ඈ මෙහෙ අවුරුදු පාට ඉවරද? ඉවරයි කියන්නේ නෑ ගෙවල්වල තමයි යන්නේ. ඔව් නේ ඉවරයක් නෑ නේ. ඔව් එනවා කනවා බොනවා මට මේ දවස් ටික එපා වෙලා තියෙන්නේ. එක තැන ඉඳන් කෑ